ඕකේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා මට සින්දු කියන්න පුළුවන් මට සින්දු කියන්න පුළුවන් වුණා සහ මට සින්දු කියන්න පුළුවන් වෙයි කියන අයිඩියාස් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා හැමෝම දන්න පුළුවන් කියන අයිඩියා එක අපිට කියන්න ඕන නම් අපි ඒකට පාවිච්චි කරන්නේ can කියන මොඩල් verb එක එහෙම නැත්නම් අපි ඒකට helping verb කියලා කියනවා පුළුවන් වුණා කියන අදහස ගන්න අපි පාවිච්චි කරනවා මේ can කියන එකේම past idea එකක් විදිහට සලකන could කියන එක එතකොට මේක අපි සලකනවා past idea එකක් විදිහට can කියන එක අපි සලකනවා present idea එකක් විදිහට. එතකොට හැමෝම දන්නවා අපි modal verbs එහෙම නැත්නම් auxiliary verbs පාවිච්චි කරනකොට අපි base form එක තමයි පාවිච්චි කරන්නේ. base form එක කියලා කියන්නේ ඔයාලා දන්නවා V1 එක verb එකේ 1 එක තමයි අපි පාවිච්චි කරන්නේ. example එකක් විදිහට කිව්වොත් එහෙම go drink ඒ වගේම eat වගේ base forms තමයි අපි මේවට පාවිච්චි කරන්නේ. ඕකේ. අපේ sentence එක පළවෙනි එක තමයි මට සින්දු කියන්න පුළුවන්. අපි දන්නවා මේක පළවෙනියට අපි ලියන්න ඕන subject එක. මට නිසා මමයි කියන එක ලියා ගන්නවා. ඊළඟට modal verb එක I can sing. I can sing. මට සින්දු කියන්න පුළුවන්. එතකොට මේකෙදි අදහස මෙයාගේ ability එකක් ගැන කතා කරන්නත් පුළුවන්. එතකොට එයාට සින්දු කියන්න පුළුවන් වුණා. මම කියන සබ්ජෙක්ට් එකට මම කියන ඩුවට සින්දු කියන්න පුළුවන් වුණා කියලා කියන්නේ I could sing. මට සින්දු කියන්න පුළුවන් වුණා. I could sing. මේක මාරම සරල sentences. ඒ නිසා ඔලුවට දාගන්න. Then what about third one? So how do we create the third one? අපි කොහොමද තුන්වෙනි එක නිර්මාණය කරන්නේ? තුන්වෙනි එක හදන්නේ? මේකේ අදහස තියෙන්නේ future idea එකක්. future idea එකක් තමයි තියෙන්නේ. එතකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාලා දන්නවා can කියන එක present idea එක, could කියන එක past idea එක, ඒ වගේම මේකේ future idea එකක් දෙන්න අපිට මේ වගේ modal verb එකක් ඉංග්‍රීසි වල නැහැ. අපි සාමාන්‍යයෙන් future idea එකක් ගන්න පාවිච්චි කරන්නේ මම මේ පැත්තේ ලියන්නම් will ඒ වගේම shall කියන modal verb දෙක. එතකොට I will sing කියලා කිව්වොත් ඒ වගේම I shall sing කියලා කිව්වොත් මේකේ ideas දෙක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මෙතන එයාට කරන්න පුළුවන් කියන idea එක ගන්න බෑ. So therefore we have to go to another way. අපිට වෙන විදිහකට යන්න වෙනවා, වෙන ක්‍රමයකට යන්න වෙනවා. මේකෙදි අපි ගන්නවා future idea එක දෙන්න able to කියන pattern එක. able to කියන pattern එක. මේකට අපි සිංහලෙන් idea එක කියනවා හැකි කියලා. ඒක ඔළුවේ තියාගන්න. මේක usage එකක් තියෙනවා. මේක භාවිතා කරන්න ඕනි. මම මේ හරියට ලියන්නම්. මේක භාවිතා කරන්න ඕනි subject එක ඊට පස්සේ be verb එකේ helping verb එකක් am is are was were will be කියන tense වලට ගැලපෙන විදිහට ගන්න ඕනි. ඊට පස්සේ able to කියන preposition එක එන්න ඕනි. ඊළඟට verb එකේ one එක එන්න ඕනි. ඕක තමයි process එක. මේ process එකට අපිට හදාගත්තට පස්සේ can එකේ future idea එක අපිට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. අපේ subject එක I-මයි. ඒ නිසා මම I කියලා මෙතන ලියා ගන්නවා. ඊළඟට අපි දාන්න ඕනේ be verb එක. be verb එක අපිට am is are was were මේ ටික ගන්න පුළුවන් helping verbs but here we try to write the future tense of future idea of this sentence. අපි future idea එක ලියන නිසා අපි be verb එකේ ගන්නවා will be. I will be able to I will be able to sing. හරි. ඔන්න අපි අපේ sentence එක හදාගත්තා. මට සින්දු කියන්න පුළුවන් වෙයි. අපි මෙහෙම කිව්වොත් එහෙම ඔහුට විභාගයේ පාස් වෙන්න පුළුවන් වෙයි. He will be able to pass the exam. He will be able to pass the exam. එතකොට මේකේ අපි ගන්න future idea එක will be එකෙන් ගන්න future idea එක ඒ future idea එකේ can එකේ future idea එක තමයි අපි මේකෙදි use කරන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට ඕන තරම් ideas නිර්මාණය කරන්න පුළුවන් ඔයාලගේ essay writing වලට
ඒ වගේම ඔයාගේ ස්පෝකන් වලට මෙන්න මේ able කියන එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ නෙගටිව් ෆෝම් එක හදාගන්න ඕන නම් ඔයාලට මෙතන enable කියන එකේ නෙගටිව් ෆෝම් එකත් යූස් කරන්න පුළුවන්. එකම විදිය මීනින් එක විතරයි වෙනස් වෙන්නේ.